ආයු බොහෝ වේවා. ජීවිතය කියන නෞකාව විවිධ මමාවත් ඔස්සේ ගලාගෙන යද්දී අපිට විවිධ පුද්ගලයන් ජීවිතයට හම්බ වෙනවා. ඉතින් මේ හම්බ වෙන පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය කියන කාරණාව ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් අද ජීවන යාත්‍රා වැඩසටහන තුළින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවන් සහ දෙමාපියන් අතර අන්‍යෝන්‍ය අවබෝධය කියන කාරණාව පිළිබඳව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මාතෘකාව ගැන කතා කරද්දී මේ මාතෘකාව ගැන කතා කරන්න සුදුසුම කෙනෙක් අද අපි ජීවන යාත්‍රා වැඩසටහනට ආරාධනා කරන්නට යෙදුණා. උපදේශන මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මිය අද අපි ජීවන යාත්‍රා වැඩසටහන තුළට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා වැඩසටහනට. ආයිබෝවන් කවිඳු. හොඳයි. ඉතින් මේ දරුවන් සහ වැඩිහිටියන් කියන කාරණාව ගැන කතා කරද්දී දරුවන් සහ වැඩිහිටියන් කියන්නේ අපේ සමාජයේ ඉතාමත්ම වැදගත්ම කොට්ටාශ දෙකක්. ඉතින් මේ දරුවන් සහ වැඩිහිටියන් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ගැන තමයි අද අපි කතා කරන්නේ. කතා බහ ආරම්භ කරන්න කලින් මුලින්ම මම කැමති මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන්නේ මොකක්ද කියන කාරණාව අපි ආචාර්යතුමෙක්ගෙන් දැනගන්නට. ඔව් ඇත්තටම කවිදු මේ අන්‍යෝන්‍ය අවබෝධය කියලා කියනකොටම මෙතන පාර්ශව දෙකක් ඉන්නවනේ. ඒ කියන්නේ අනිකා කෙරෙහි අපිට තියෙන අවබෝධය. එහෙමනම් මොකක්ද මේ අවබෝධය කියලා කියන්නේ? මොනව ගැනද අපි අවබෝධය තියෙන්න ඕන? එහෙමනම් මේ දෙපාර්ශවය අතර දැන් දෙමව්පියන් සහ දරුවන් නම් දෙමව්පියන් දරුවන් ගැන තියෙන අවබෝධය සහ දරුවන්ට දෙමව්පියන් ගැන තියෙන අවබෝධය මොනව ගැනද? එයාලගේ සිතුම් පැතුම් ගැන, එයාලගේ ආකල්ප ගැන, එයාලගේ කැමැති අකමැති දේවල් ගැන, මේ විදිහට එයාලගේ චර්යාවන් ගැන, එයාලගේ හැසිරීම් ගැන, එයාලගේ තියෙන උගත්කම, බුද්ධිමත්කම, සමාජ අවබෝධය, ඒ වගේ මේ සියලු කාරණාවන් පිළිබඳව මේ දෙපාර්ශවය අතරම එකිනෙකා කෙරෙහි තියෙන අවබෝධය තමයි අපි මේ අන්‍යෝන්‍ය අවබෝධය කියලා කියන්නේ. මේක යහපත් සහ මේක සාධාරණ වෙන තරමට, එහෙමත් නැත්නම් අපි කිව්වොත් මේක මධ්‍යස්ථ වෙන තරමටම ඕනම පාර්ශව දෙකකට වැඩ කටයුතු කරගෙන යාමේ පහසුවක් තියෙනවා. ඒක තමයි මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන එකට මට සරලව දෙන්න පුළුවන් අර්ථකථනය වෙන්නේ. එතකොට අපි දැන් මේ අන්‍යෝන්‍ය අවබෝධය ගැන කතා කරද්දී දැන් අද සමාජයේ වෙන විට දෙමාපියන් ඒ වගේම තමයි දරුවනුත් කාර්ය බහුල වෙලා තියෙනවා. දරුවන් ගත්තට පස්සේ අධ්‍යාපන කටයුතු නිසා කාර්ය බහුල වෙලා තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියෝ දෙමාපියන් ගත්තට පස්සේ තමන්ගේ රැකියාවත් එක්ක කාර්ය බහුල වෙලා තියෙනවා. එතකොට මේ කාර්ය බහුලත්වයත් එක්ක මේ අන්‍යෝන්‍ය අවබෝධය කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන කාරණාව. ඔව් ඇත්තටම කවිඳු දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන අපි අතීතයේ ඉඳන් ගත්තත් අපේ බුදුදහමේ ගත්තත් අපි කතා කරලා තියෙනවා, අපි අහලා තියෙනවා සිංහලෝවාද සූත්‍රයේ පවා මේ දේවල් දේශනා වෙලා තියෙනවා. එතකොට වර්තමානයේට අරගෙන මේක සමාජ මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් තමයි දැන් ඔය කවිඳු මගෙන් ඇහුවේ. එතෙන්දී මම හිතනවා මේ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන මේ අන්‍යෝන්‍ය අවබෝධය අඩු වෙනවා කියන එක එහෙමනම් ඒක අපේ දෙමව්පියන් අතින් වෙන වරදක් විදියට තමයි මම මගේ වෘත්තීය අත්දැකීම් තුළ දකින්නේ. මොකද හේතුව අපි කොතරම් කාර්යබහුල වුණත් කවිඳු අපි කාර්යබහුල වුණා කියලා අපේ මේ ලෝකෙට අපි බිහි කරපු දරුවන්ට අසාධාරණයක් කිරීමේ හැකියාවක් කිසිම දෙමව්පියෙකුට නැහැ. මම අර හැමදාම දරුවන් ගැන කතා කරද්දි කියන කාරණාව තමයි දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන මේ බැඳීම දරුවෙක් මේ ලෝකෙට ආදා පටන් දෙමව්පියන්ට තියෙනකොට අපි කොතරම් කාර්යබහුල වුණත් අපිට කොතරම් ප්‍රශ්න ගැටලු බාධක තිබුණත් ඒක හේතුවක් කරගන්න බෑ අපේ දරුවන්ට අසාධාරණයක් වෙන තැනට. ඒ හින්දා අර අපි කීමටත් කියන්නේ මම දැකලා තියෙනවා, මං හැමදාම මේක කියනවා, දරුවෝ ඉන්න අම්මලත් ඉන්නවා, දරුවෝ ඉන්න ගෑනුත් ඉන්නවා.
දරුවෝ ඉන්න තාත්තලාත් ඉන්නවා, දරුවෝ ඉන්න පිරිමිත් ඉන්නවා. එතකොට අර ඔබ අහපු මේ කියන කාරණාව ඇතුළේදී දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට මේක වගකීම් සහගතයි. ඔවුන් කොතරම් කාර්යබහුල වුණත් ඔවුන්ගේ දෙමාපිය භූමිකාව මග හරින්නේ නැහැ. කොතරම් කාර්යබහුල වුණත්. නමුත් අර දරුවෝ ඉන්න ගැහැණුන්ට පිරිමින්ට ඔවුන්ගේ වෙනත් කාරණා ඉස්මතු වෙනකොට දරුවන් කියන කොටස පස්සට යනවා, දරුවන් කියන කොටස මග හැරෙනවා. ඒ හින්දා අම්මලා තාත්තලාට දරුවන් මග හැරෙන්නේ නැහැ කවිඳු. කොතරම් දෙමව්පියන් කාර්යබහුල වුණත්. ඒ නිසා දෙමව්පියන්ට වගකීමක් තියෙනවා ඔවුන්ගේ ජීවන රටාව ඇතුළට ඔවුන්ගේ උවමනාවට එකතු වෙච්ච දරුවන්ට කිසිදු අසාධාරණයකින් තොරව මේ ජීවන ගමන අරගෙන යන්න. ඔව් ඇතැම් විට දෙමව්පියන් සිත නැමැති මුල් අවදියේදී පෙර පාසලට යොමු කරාම ඉන් අනතුරුව අධ්‍යාපනය සඳහා පාසලට යොමු කරාම මේ දේවල් තමයි ළමයෙක්ට වෙන්න ඕන කියන කාරණාව. එතකොට ඒකත් එක්ක දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් හරි මේ දේ කළාට පස්සේ මෙතනින් පස්සේ ගැටලුවක් නැහැ. ඒ කියන කාරණාවත් එක්ක ඇතැම් විට දෙමව්පියන් මේ සමාජයට ළමයින්ව උදාහරණ වෙන්නත් පුළුවන් ආචාර්යතුමිය. ඔව් එතෙන්දි කවිඳු සමහර දෙමව්පියන් හිතනවා අපි අපේ යුතුයකම් වගකීම් කොටස ඉටු කරන්නේ ඔවුන්ට අවශ්‍ය කරන දේවල් සැපයීම තුල කියලා. ඒ කියන්නේ අර සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙලා කිසිම දෙයක් අඩු නැතුව දරුවන්ට දෙන තැනදී හැමදේම අපි ළමයින්ට කරනවානේ. අපි යාළට කිසි අඩුවක් කරන්නේ නැහැනේ කියන තැන දරුවෝ ඒ හැම දෙයක්ම ඇක්සෙප්ට් කරගෙන එයාලගේ ගමන යන්න ඕන කියන තැන සමහර දෙමව්පියන් හිතනවා. ඒකම තමයි දරුවෙකුට වරදින තැන වෙන්නේ. මොකද දෙමව්පියන් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් විතරක් වෙලා වැඩක් නැහැ. එතකොට අර තියෙන ඉමෝෂනල් බොන්ඩ් එක කැඩුනොත් ළමයිට කොච්චර ඉගෙනුවත් වැඩක් වෙන්නේ නැහැ නේ කවිඳු. මොකද අම්මලා තාත්තලා එක්ක ගොඩනැගෙන ඒ අන්‍යෝන්‍ය අවබෝධය තුළ ගොඩනැගෙන ඔවුන්ගේ ආකල්පමය වෙනස. මොකද උගත්කම අපිට පාසලකින් පොතපතකින් ඒ දේවල් ගන්න පුළුවන්. හැබැයි ගුණවත්කම ගන්නේ අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ. ඔව් අපේ මුල්ම ගුරුවරයා වෙන්නේ දෙමව්පියන්. අනිවාර්යයෙන්ම. ඒකනේ කවිඳු අපි කියන්නේ පින්මද පුතුන් 100ක් ලදුවත් නිසරු ගුණ නැනබෙලෙන් යුතු පුතුමය ඊතාගරු කියලා. ගුණ තියෙන්න ඕන. ගුණ තියෙන පුතෙක්ට තමයි නැන එකතු වෙන්න ඕන. එහෙම නැතුව අපි අද සමාජයේ දකින්නවනේ නැන විතරක් තියෙන දරුවන්ගෙන් සමාජයට වෙන සමාජ හානිය. ඒ දරුවන්ගේ ගුණ කොටස නැති වෙච්ච හින්දානේ ඔවුන් කොතරම් තනතුරු වල කොතරම් ඉහළ තනතුරු වල කොතරම් සමාජයේ හිටියත් අර ගුණ තියෙන කොටස නැති වෙලානේ දැන් මේ සමාජ අර්බුද නිර්මාණය වෙන්නේ. එහෙමනම් දෙමව්පියන්ගේ වගකීම තමයි අර සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන එක හරි. හැබැයි දරුවන්ට අවශ්‍ය කරන ගුණධර්ම ටිකත් මුලින්ම නිවස තුළ අම්මා තාත්තගෙන් ලැබෙන්න ඕන. මොකද අපි කියනවා ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවා ලබා ගන්න මූලික අධ්‍යාපනය මූලික ඉගෙනුම දරුවා ලබා ගන්න දරුවාගේ දෙමව්පියන්ගෙන් සහ ජීවත් වෙන පරිසරයෙන් කියලා. එහෙමනම් ඒ අවස්ථා ටික ඒ වත්කම් ටික දරුවට මුල් අවදියේදීම ප්‍රාථමික අවදියේදීම අහිමි වුණොත් අන්න එතෙන්දී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට දෙමව්පියන්ට කියන්න බෑ කවිඳු අපි යාට අවශ්‍ය කරන ඔක්කොම දේවල් උපරිමයෙන්ම දීලා තියෙන්නේ. අපිට ලැබිච්ච නැති දේවලුත් අපි මේ ළමයාට දීලා තියෙන්නේ කියලා එහෙම ඇඟ බේරා ගැනීමේ හැකියාවක් දෙමව්පියන්ට ලැබෙන්නේ නෑ මේ දෙමාපිය භූමිකාව ඇතුළේදී. ඔව් එතකොට අපි ආචාර්යතුමිය මේ සඳහන් කරපු මේ කතිකාවත මේ ආකාරයෙන් ගලාගෙන යද්දී ආචාර්යතුමිය මේ සමාජයේ විවිධ සම්බන්ධතා දරුවන් එක්ක ඇති වෙනවා. එතකොට මේ සම්බන්ධතාවලදී මේ නිරෝගී සම්බන්ධතාවයක් යහපත් සම්බන්ධතාවයක් ඇති වෙන්නට නම් දරුවන් සහ දෙමාපියන් අතර මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්න අවශ්‍ය වෙන්නේ? අනිවාර්යයෙන්ම මෙතෙන්දී දෙමව්පියන්ට දරුවන්ව තේරුම් ගැනීම සහ දරුවන් දෙමව්පියන්ව තේරුම් ගැනීම කියන දෙපාර්ශවයේම තේරුම් ගැනීම වැදගත් වෙනවා. හැබැයි මෙතෙන්දී වැඩි බරක් ඒත් යන්නේ දෙමව්පියන්ගේ පැත්තට. මොකද දරුවා කියන්නේ දරුවෙක්ටනේ. දරුවා කියලා කියන්නේ පුංචි වැඩිහිටියෙක් නෙමෙයි. එහෙමනම් මේ දරුවාට මේ ළමයාට අවශ්‍ය කරන මානසික නිදහස ලබා දීම තියෙන්නේ මේ දෙමව්පියන්ගේ අතේ. එහෙම නැතුව දරුවට අවශ්‍ය කරන මානසික නිදහස අහිමි කළා අපි
අපිට මේ දෙපාර්ශවය අතර නිරෝගී සම්බන්ධතාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා කියන එක දරුවා ප්‍රතික්ෂේප කරනවා නම්, එහෙම නැත්නම් දරුවාට අවශ්‍ය එක අම්මා තාත්තා ප්‍රතික්ෂේප කරනවා නම් මේක හැමතිස්සෙම වෙනවා නම් කවිඳු මෙතන කන්ෆ්ලික්ට් එකක් නෙන්නේ. එහෙමනම් අපි අවබෝධ කරගන්න ඕන මේ මොහොතේදී අපි හිතමු දරුවෙක්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විෂයන් තෝරා ගැනීම කියලා. දැන් ඕක වර්තමානයේදී අපි මට තියෙන සායනික අත්දැකීම් වල මම දකින වැඩියෙන්ම දකින කාරණාවක්. මොකද අම්මලා තාත්තලාට ඕන එක විෂය ධාරාවකින් දරුවා විෂය කටයුතු කරගෙන යන්න. දරුවට අවශ්‍ය වෙන්නේ දරුවා කැමති විෂය ධාරාවෙන් ඒ විෂය කටයුතු කරගෙන යන්න. ඇතැම් විට දෙමාපියන් කැමති වෛද්‍යවරයෙක් නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. ගොඩක් වෙලාවට ඒකට තමයි මේ දෙමාපියන් කැමති. හැබැයි ළමයා කැමති වෙන්න පුළුවන් ඇතැම් විට මැකැනික් වැඩක් කරන වාහනයක් හදන්න, එහෙම නැත්නම් වෙන මොන හරි දෙයක් කරන තමයි දරුවා කැමති. දෙමාපියන් තමයි පුෂ් කරන්නේ මේක කරන්න අනිවාර්යෙන්. ඔයාගේ අපි හිතමු අම්මගේ නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්, එයා ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්නවා, ඇයි ඔයාට බැරි? ඒ වගේ දේවල් නිසා තමයි ගොඩක් දරුවන් අසරණ වෙන අවස්ථා තියෙන්නේ. ගොඩක්ම වෙලාවට ඔක තමයි වෙන්නේ, දරුවන් සංසන්දනය කිරීම. අපේ කවිඳු ළමා මනෝවිද්‍යාවේදී කියනවා එකම පවුලේ සහෝදර සහෝදරියන්වත් සංසන්දනය කරන්න එපා. මොකද ඔවුන් අරගෙන එන බුද්ධි මට්ටම වෙනස්, ඔවුන්ගේ ශක්්‍යතාවයන් වෙනස්, ඔවුන්ගේ හැකියාවන් එක්ක ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන් විෂය තෝරා ගැනීම සම්බන්ධයෙන් අයියා අක්කා දැන් අපි පුංචිම තැනින් පටන් ගමුකෝ. අපේ ලංකාව අධ්‍යාපන ක්‍රමෙන් ගමුකෝ අපි මේ උදාහරණේ. අයියයි අක්කයි ශිෂ්‍යත්ව පාස් වුණොත් මොකද්ද කියන්නේ? අයියයි අක්කයි පාස් වෙලා තියෙන්නේ, නංගී මල්ලිත් කොහොම හරි පාස් වෙන්න ඕන, නැත්නම් ඒක ලොකු අඩුවක්. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක්. අයියයි අක්කයි O level විභාගයට 9 days ගත්තොත් එහෙම නංගී කියනුයි මල්ලිගෙනුයි 9 daysම බලාපොරොත්තු වෙනවා. එතකොට ඊළඟට තමයි ඔය කවිඳු කියපු විදිහට අයියයි අක්කයි ඉංජිනේර් කෙනෙක් වුණොත්, එහෙම නැත්නම් ඩොක්ටර් කෙනෙක් වුණොත්, ලෝයර් කෙනෙක් වුණොත් ඒව තමයි ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්නේ අය විතරයි. ඒ නිසා නංගී මල්ලිත් අන්න ඒ විෂය ධාරාවන් වලින් තමයි උසස් පෙළ කටයුතු කරගෙන යන්න ඕන කියලා ඔවුන් හිතනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අම්මලා තාත්තලා යම් යම් වෘත්තීන් වල ඉන්නවනම්, දැන් මට සමහර වෙලාවට මුණ ගැහිලා තියෙනවා නීතිඥ වෘත්තියේ ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා, දරුවා කැමති නැහැ නීතිඥවරයෙක් වෙන්න. හැබැයි දරුවට බල කරනවා නීතිඥවරයෙක් වෙමු කියලා. ළමයාගේ හිතකවත් නැහැ. එයා කැමති account කෙනෙක් වෙන්න. එයා කැමති HR manager කෙනෙක් වෙන්න. එයා කැමති software engineer කෙනෙක් වෙන්න. එතකොට ඒකට අර දෙමව්පියනුත් සමහර වෙලාවට බලපෑම් කරනවා. ඉතින් ඒ හින්දා මම කියන්නේ අපිට අපේ දරුවන් එක්ක මේ අවබෝධය යහපත් මට්ටමක පවත්වාගෙන යන්න නම් ඔවුන් කියන දේටත් ඇහුම්කන් දෙන්න ඕන. ඔවුන් කියන දේ තුල ඒ කියන්නේ දෙමව්පියන්ට මේ කියන්නේ ළමයා කියන හැම එකකටම හරි එහෙනම් අපි ඔයා කියන එක කරන්න, එහෙනම් එහෙම කරන්නකෝ කියලා හැම දෙයකටම දරුවා මොනවා කිව්වත් දරුවට හා කිය ඉන්න එක නෙවෙයි. ඒකත් නිවැරදි දෙමාපිය රටාව නෙවෙයි. මම මේ කියන්නේ දරුවන් එක්ක කතා කරලා බලන්න. ඔබ දරුවා එක්ක කතා කරනකොට ඔබට තේරෙයි මොකක්ද මේ ඉල්ලීම? ඇයි මේ ඉල්ලීම කරන්නේ? ඒ ඉල්ලීම කරලා දරුවා බලාපොරොත්තු වෙන මාර්ගය මොකක්ද? එහෙමනම් අන්න එතෙන්ට අපි දෙමව්පියන් විදියට මොකක්ද කරන්න පුළුවන්? ඔන්න ඔය යථාර්ථය අවබෝධ කරගෙන ගනුදෙනු කරන්න පුළුවන් නම් කවිඳු මේක හැබැයි පුංචි කාලේ ඉඳන්ම පටන් ගන්න ඕන. එහෙම නැතුව ළමයා ලොකු වුණාට පස්සේ, ළමයා නව යෞන් වියට ආවට පස්සේ මේක කරන්න බෑ. එතකොට තමයි අර අම්මලා තාත්තලා කියන්නේ පුංචි කාලේ නම් මෙයා අපි කියන ඕනම දෙයක් අහගෙන හරි කීකරුව හොඳට හිටියා. දැන් අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අපි එකට එක කියනවා. අපි දෙයක් කිව්වොත් ඒකට විරුද්ධ දෙයක්මයි කරන්නේ. දැන් මෙයා අපි එක්ක against යනවා කියලා අර අම්මලා තාත්තලා කියන්නේ සමහර වෙලාවට. ඒ කියන්නේ අර පුංචි කාලේ ඉඳන් මේ කියන මේ අන්‍යෝන්‍ය අවබෝධයකින් මේ හර නිවැරදි sannivedanayak නොතිබීම තුල. එහෙමනම් අපි ළමයා ලොකු වෙන්න ළමයාට දොස් කියනවට වඩා දරුවා සංවර්ධන අවදීන් පහු කරගෙන යනකොට ඒහා සමානව දෙමාපිය ක්‍රියාවලියත් parenting style එකත් ඩිවලොප් වෙවි යන්න ඕන. අන්න එතකොට ඔය කියන ගැටලුකාරී තත්වයන් නැති වෙන්නේ නැහැ. එහෙම ගැටලුකාරී තත්වයන් නැති වෙන්නේ
ඇති වෙනවා. ඒව කළමනාකරණය කරගෙන දරුවන් සහ දෙමව්පියන් අතර හොඳ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් අපි මේ වර්තමානයේ වෙන විට අපිට මේ සමාජ මාධ්‍ය මේ තාක්ෂණික දේවල් සෑහෙන වැඩි වෙලා තියෙනවා. මොකද වර්තමානයේ වෙන විට අපි සමාජ මාධ්‍යත් එක්කම තමයි ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. එතකොට වැඩිහිටියන් වෙන්න පුළුවන්, ළමයි වෙන්න පුළුවන්, හැමෝම නිතරම සමාජ මාධ්‍යත් එක්ක. ඉතින් එතකොට මේ තාක්ෂණය සහ මාධ්‍ය දරුවන් අතරට සහ වැඩිහිටියන් අතරට පැමිණීමත් එක්කද මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන එක දුරස් වුනේ කියන කාරණාව ආචාර්යතුමිය. මෙහෙමයි කමිදු. අපිට කිසිම වෙලාවක බාහිර පාර්ශවයකට චෝදනා කරන්න බෑ. අපි අතේ යම් යම් වැරදි අතපසුවීම් තියාගෙන. එතකොට දැන් වර්තමාන ලෝකයේ තාක්ෂණය කියලා කියන්නේ ඉතාමත් හොඳ මෙවලමක්. හැබැයි ඒක හරි විදියට හරි තැන භාවිතා කරන්න ඕන. දැන් බලන්න කමිදු වෙන රටවල් වල අධ්‍යාපනය අතින් ලෝකයේ ඉහළින්ම ඉන්නේ ෆින්ලන්තේ. එතකොට සතුටෙනුත් එහෙමයි. එතකොට ඒ ළමයි ඇයි අධ්‍යාපනික වශයෙන් සහ සතුටෙන් ඉහළම තලයකට ඇවිල්ලා ඉන්නේ? ඔවුන් මොනවද භාවිතා කරන්නේ? ඒ දරුවන්ට පුංචි කාලේ ඉඳලම උගන්වනවා කවිඳු කොහොමද නිවැරදි විදියට තාක්ෂණික මෙවලම් භාවිතා කරන්නේ කියලා. එතකොට දැන් මම දන්නවා මගේ හොඳම උදාහරණය දැන් මගේ හොඳම යාළුවගේ මුළු පවුලම ඉන්නේ ෆින්ලන්තේ සහ මගේ ක්ලයන්ට්ස්ලා ඉන්නවා ෆින්ලන්තේ. එතකොට මම ඔවුන් එක්ක ඔන්ලයින් තාක්ෂණයෙන් සායනික අත්දැකීම් මම හුවමාරු කරගන්නවා. එතකොට මම දකිනවා දැන් මගේ යාළුවගේ දුවත් අවුරුදු 7ක පුංචි දුවෙක්. හැබැයි අවුරුදු 7න් එහෙදි කියලා දෙනවා ඔන්ලයින් තාක්ෂණය ඩිවයිස් භාවිතා කිරීම කොහොමද යහපත් විදියට භාවිතා කරන්නේ. මේක භාවිතා කරනකොට අපි කොතනින්ද පරිස්සම් වෙන්න ඕන. අර පුංචි කාලෙදී ඒ පාඩම මුල ඉඳලම කියලා දෙනවා. එහෙමනම් අපේ දරුවන්ට මොකක් හරි ඩිවයිස් එකක් තාක්ෂණයක් භාවිතා කරනවා නම් කවිඳු මම කියන්නේ භාවිතා කරන්නට ඉඩ දිය යුතුයි. මේ තාක්ෂණික ලෝකෙක අපේ ළමයි ඒ තාක්ෂණික දැනුම ලබා ගන්න ඕන. මේ දේවල් එක ඉස්සරහට යන්න ඕන. හැබැයි භාවිතයට දෙන්න කලින් අර මූලික උපදේශ ටික මූලික නීති සහ රීති දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ටික දරුවට අවබෝධ කරලා දීලා තමයි මේවලම් භාවිතා කරන්න දෙන්න ඕන. සහ ස්ක්‍රීන් ටයිම් එකක් පුංචි දරුවන්ට නම් තියෙන්න ඕන. එහෙම නැතුව අම්මලා තාත්තලාගේ වැඩ ටික ඔක්කොම කරගන්නකන් දැන් අපි කාර්ය බහුලයි නම් හවසට ගෙදරට එනවා නම් හවස 6ට නම් ගෙදර ඉන්නේ. අපේ වැඩ ටික කරගෙන ඉවර වෙලා රැයට උයලා ළමයාට කන්න දෙනකොට රැය 8 වෙනවා නම් ඒ පැය දෙකම ළමයාගේ ස්ක්‍රීන් ටයිම් එක නම් අන්න එතනයි වැරද්ද තියෙන්නේ. මේ හැම දෙයක්ම නිවැරදි විදියට කළමනාකරණය කරගන්න පුළුවන් නම් දරුවන් තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක තියෙන්නේ දෙමව්පියන් අතේ. ඔව්. එතකොට ඔබ භාවිතා කරන ජංගම දුරකථනය වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්. ඔබ භාවිතයට දරුවාට භාවිතයට දෙන ආකාරය පිළිබඳව අනිවාර්යයෙන්ම ඔබ තුල අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මේ ආකාරයෙන් අපේ කතා බහ ගලාගෙන යද්දී අපිට කතා කරන්න තව බොහෝ දේ තිබෙනවා. ඊට ප්‍රථමයෙන් මේ සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු සම්බන්ධ වෙමු ජීවන යාත්‍රා වැඩසටහනත් සමග. දරුවන් සහ වැඩිහිටියන් අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය තමයි අද අපි ජීවන යාත්‍රා වැඩසටහන තුළින් මේ ආකාරයෙන් කතා කරගෙන යන්නේ. ඉතින් අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණේ ආචාර්ය භාග්‍ය අබේසිංහ මහත්මිය. ඉතින් එතුමියගෙන් අපි මේ දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳව කොහොමද මේ දේවල් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කියන කාරණා පිළිබඳව මනාව අවබෝධයක් ලබා ගත්තා. ඉතින් විරාමයෙන් අනතුරු අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන් සහ වැඩිහිටියන් අතර මේ තියෙන අන්‍යෝන්‍ය අවබෝධය මේක පවත්වාගෙන යාමේ වගකීම තියෙන්නේ දරුවන්ටද වැඩිහිටියන්ටද කියන කාරණාව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔව්. එතකොට මේ කාරණාවේදී අපිට එක පාර්ශවයකට මේක මෙන්න මේ අයගේ තමයි වගකීම කියලා වෙන් කරන්න බෑ කවින්. මොකද මේක දෙපාර්ශවයටම තියෙන්න ඕන වගකීම. එතකොට මේ වගකීම දරුවාට දැනෙන විදියට දරුවාව නිර්මාණය කිරීමේ වගකීම තියෙන්නේ
දෙමව්පියන්ට. එතකොට මෙහි වගකීම සම්බන්ධයෙන් කටයුතු කරද්දී දෙමව්පියන් මේකට වග කිව යුතුයි. මොකද වගවීම තියෙන්නේ දෙමව්පියන්ටනේ. Tamanගේ මේ ලෝකෙට උපදින දරුවාව අපි ළමා මනෝවිද්‍යාවේදී අපේ මනෝවිද්‍යාවේදී අපි කතා කරනවා මේ චර්යාවාදී අපේ කියනවා දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ දරුවාව වෛද්‍යවරයෙක් කරනවද ඉංජිනේරුවෙක් කරනවද ව්‍යාපාරිකයෙක් කරනවද හොරෙක් කරනවද මංකොල්ලකාරයෙක් කරනවද කියන එක දරුවා ජීවත් වෙන සමාජය තුළ දරුවාට ලැබෙන අත්දැකීම් එක්ක දරුවාගේ චර්යාව තුළ තීරණය කරන්න පුළුවන් කියන. දැන් ඕකට හොඳ උදාහරණයක් තියෙනවා අපේ අර බණ කතාවක තියෙන්නේ අපේ ගිරව් පැටව් දෙන්න දෙපැත්තට වැටුණට පස්සේ තාපසාරාමයට වැටිච්ච ගිරවා එක ආකාරයකිනුත් අර සොරකල්ලියට වැටුණු ගිරවා තවත් ආකාරයකිනුත් කටයුතු කරපු එක තමයි අපිට චර්යාවාදයේදී ගන්න පුළුවන් තියෙන හොඳම උදාහරණය වෙන්නේ. ඒකම තමයි දෙමව්පියන්ට අපිට කියන්න තියෙන්නේ. එතකොට මේ කියන කාරණාව තුල මේ දෙමව්පියන්ගේ වගකීම් සහ දෙමව්පියන්ගේ භූමිකාව තාපසාරාමයක වුණොතින් දරුවන්ට යන්නේ ඒ ආభాෂය. එහෙම නැත්නම් අර සොර කණ්ඩායමේ වුණොතින් දරුවන්ට යන්නේ ඒ භාෂය. ඒක. එතකොට ඒ ආభాෂයන් දෙක දරුවට තීරණය වෙන්නේ මම අර කිව්වා වගේ අපි ළමා මනෝවිද්‍යාවේදී කතා කරනවා දරුවෙකුට ලැබෙන්න ඕන වත්කම් 40ක් ගැන. එතකොට මේ වත්කම් 40 ළමා කාලයේදී දරුවාට ලැබෙන විදියත් එක්ක ආකාරයත් එක්ක තමයි ඔය කියන වගකීම් සහගත බව එන්නේ. එහෙම නැති වුණොත් එහෙම දරුවාව මේ ලෝකෙට බිහි කරලා අපි දරුවට අවශ්‍ය කරන මං අර විරාමයට කලින් කිව්වා වගේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් විතරක් නම් අම්මා තාත්තා දරුවගෙන් ඔය කියන වගකීම් සහගත බව බලාපොරොත්තු වෙන්න බෑ. මුලින්ම දරුවට දැනෙන්න ඕන මේ මගේ අම්මා තාත්තා. අම්මා තාත්තා කියන භූමිකාව ඇතුලේ මම අම්මා තාත්තට ගරු කළ යුතුයි කියන සංකල්පය යන්න ඒ අවබෝධය දරුවගේ හිත තුල ඇති වෙන්න ඕන. ඒකනේ කවිඳු අපි පුංචි කාලේදී දරුවට උගන්වන්නේ බෞද්ධාගමික පරිසරයක් තුල අපි අපේ ආගමී උදාහරණයක් ගමුකෝ. පුංචි කාලේදී අය දරුවට උගන්වන්නේ අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ. බුදුදම් සංග යන තෙරුවන් සරණ යන තැන ඔහු ජයගන්නේ. දරුවට කියලා දෙනව නේද පාඩමක් පුංචි කාලෙදිම. ඒ කියලා දෙන පාඩම එක්ක තමයි දරුවාගේ ජීවන ගමන පටන් අරගන්නේ. එතකොට දරුවා දන්නවා මම අම්මා තාත්තට සලකන්න ඕන. මම ආගම දහමට ගරු කරන්න ඕන. එහෙම දරුවා විතරයි අනාගතේ දිනන්නේ. අපේ ළමයින්ට දිනන්න පුරුදු කරනව කවිඳු. හැබැයි දිනන්නේ කොහොමද කියන එක අම්මලා තාත්තලා පුරුදු කරන්නේ නැහැ. හිතන්නේ විභාග ජයග්‍රහණ කරොත් දිනන්න පුළුවන් කියන එක විතරයි. එතකොට අර එක කොටසක් අහිමි වෙලා යනවා. ඒ වගකීම බැහැර වෙන තැන දරුවත් ඒ වගකීමෙන් නිදහස් වෙනවා. අන්න එතෙන්දි ප්‍රශ්න ඇති වෙනවා. ඒක සමාජ ප්‍රශ්නයක් වෙනවා. එහෙමනම් දෙපාර්ශවයටම මේ වගකීම තියෙනවා. ඔව්. එතකොට දැන් අපි මේ වෙලාව මේ කතා කරගෙන යනවා අපි මේ දරුවන්ට සහ වැඩිහිටියන්ට මේ අවබෝධය ගැන කතා කරගෙන යද්දී මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන කාරණාව නැති වුණොත් මේ කාරණාව ගිලිහි ගියොතින් මොන වගේ දෙයක් සමාජයට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මොන වගේ දෙයක් වේවිද සමාජයට කියන කාරණාව. ඔව්. දැන් තියෙන සමාජ අර්බුද සමාජ ප්‍රශ්න එක්ක මම එක කතා කරන්නම්කෝ. අපි සමාජ මනෝවිද්‍යාවේදී කියනවා කවිඳු මේ තියෙන ප්‍රශ්න වර්තමානයේ ප්‍රශ්න ඇති වෙලා තියෙනකොට යම්කිසි සමාජ අර්බුදයක් ඇති වෙලා තියෙනවා නම් අපි හිතමු සමාජ විරෝධී පෞරුෂ ආක්‍රමිකතාවයක් තියෙනවා කියලා. අපි දන්නවා මේ වැඩිහිටි පුද්ගලයන්ට පෞරුෂ ආක්‍රමිකතාවයන් 10ක් ඇති වෙන්න පුළුවන්. මේක මං කියන එකක් නෙවෙයි. මේ DSM-5 එකේ වර්ගීකරණයේ තියෙනවා පෞරුෂ ආක්‍රමිකතාවයන් 10ක්. එතකොට මේ පෞරුෂ ආක්‍රමිකතාවයන් හැම එකක්ම ඇති වෙන්න හේතු විදියට සඳහන් වෙලා තියෙනවා. බොහොම පැහැදිලිව ළමා කාලයේදී දරුවට ලැබෙන අමිහිරි අත්දැකීම් වල ප්‍රතිඵලයක් විදියට මේක මතුවෙනවා කියලා. මේක වෙන්න පුළුවන් කියලා. එහෙමනම් අර මේ වර්තමානයේදී දරුවෙක් තුල අපි වැඩිහිටියෙක් තුල දකින්නව නම් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක්
ඒකට ප්‍රධාන වශයෙන්ම ළමා කාලයේදී මේ දරුවාගේ තියෙන අමිහිරි අත්දැකීම් දරුවට ලැබිලා තියෙන අමිහිරි දේවල් බලපාලා තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ දරුවෙකුට ළමා කාලය පුළුවන් තරම් සුන්දර ළමා කාලයක් දෙන්න කියලා අපි කියන්නේ හොඳම දේ දරුවන්ට කියලානේ. එතකොට ඒ හොඳම දේ ඇතුලේ අපි අර ලබා දෙන ලස්සනට අඳින්න දෙන ඒවා, හොඳ පාසලකට යවන ඒවා විතරක් නෙවෙයි තියෙන්න ඕන. කන්න බොන්න දෙන හොඳ පෝෂදායී ආහාර ටිකක් දෙන එක විතරක්ම නෙවෙයි තියෙන්න ඕන. ඒවත් එක්ක දරුවට අවශ්‍ය කරන්න ඕන අපි කියන සංවේදී දරුවෙක් බිහි කරන්න ඕන. ඒකයි ළමා මනෝවිද්‍යාවේදී කියන්නේ පුංචි කාලේ ඉඳලම අපේ දරුවන්ට පිපෙන මලකට ගලන දොලකට කුරුළු හඬකට පෙම් කරන්නට ඔබේ දරුවාට ළමා කාලයේදී කියලා දෙන්න. එතකොට ආදරණීය දරුවෙක් සමාජගත වෙනවා කියලා. ගහට කොළට සතා සීපාවට ආදරය කරන්න පුංචි කාලේ ඉඳලම දරුවෙක්ට පුරුදු කරොත් ඒ සංවේදී දරුවා වැඩිහිටියෙක් වුණාට පස්සේ අන්න ඒ ආදරණීය බව රැක ගන්නවා. එහෙම නැත්නම් අපි දකිනවා අද සමාජයේ සමහර ප්‍රශ්න තියෙනවා. අපි දකිනවා සමහර දරුවෝ අපි ළඟට එනවා conduct disorders කියලා. සතෙක් පේන්න බෑ. ගෙදර ඉන්න සුරතල් සතෙක් ඉන්නවනම් පූසෙක් ඉන්නවනම් වලිගෙන් අල්ලලා කරකවල විසික් කරනවා. ගෙදර ලස්සනට තියෙන මල් පැල වවල තියෙනවනම් ඔක්කොම ගලවගෙන මුලින් උදුරලා දාලා විසික් කරලා යනවා. ගස්වල ගස් ගලවලා ගන්නවා. ගෙදර නංගිල මල්ලිලා ඉන්නවනම් කොණ්ඩෙන් ඇඳලා කොනිත්තලා තල්ලු කළා හපලා ඒ අයට වේදනාවක් පීඩාවක් දීලා සතුටු වෙනවා. එහෙමනම් අන්න ඒ වගේ හැසිරීම් චර්යාවන් ඒ වගේ පෞරුෂයකට ආවට පස්සේ ඊළඟට වැඩිහිටියෙක් වුණාට පස්සේ අන්න ඒ කෙනාම තමයි අර සමාජයට වෛර කරන පුද්ගලයෙක් වෙන්නේ. සමාජය තුළ යම් කලහකාරී අරගල තත්ත්වයන් නිර්මාණය කරන පුද්ගලයෙක් බිහි වෙන්නේ. එහෙමනම් ඒකේ මුල හොයලා බැලුවහම මුලට ඇවිත් බැලුවහම මෙතන ඉන්නේ අර ළමා කාලය සුන්දර ළමා කාලයක් ගත නොවිච්ච අමිහිරි අත්දැකීම් තියෙන දෙමව්පියන්ගේ ගුටිපැට දඬුවම් එක්ක දරුවට සුන්දර ළමා කාලය අහිමි වෙච්ච දරුවෙක් තමයි අර අපි දකින වැඩිහිටියා තුල ඉන්නේ. ඉතින් එහෙමනම් එයයි වෙනස් කරගත යුත්තේ. දැන් අපේ ආචාර්යතුමිය කීප වතාවක්ම සඳහන් කළා අපේ වැඩිහිටියන් සහ දරුවන් දෙපාර්ශවයම කතා බහ කරන්න අවශ්‍යයි කියලා මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. එතකොට මේ කතා බහ කරද්දී මේ Tamanගේ දරුවන්ගේ මතය පළ කිරීම සහ වැඩිහිටියන්ගේ මතය පළ කිරීම සම්බන්ධයෙන් කතා කළොත් ඉන්න ආචාර්යතුමිය අපි අනිවාර්යෙන්ම මේක පුංචි කාලේ ඉඳලම දරුවන්ට ඒකත් හුරු වෙන්න ඕන. ඒ කියන්නේ අනේකාගේ අදහස් වලට ගරු කරන්න ඕන. එතකොට පුංචි කාලේ ඉඳලම දරුවෙකුට හුරු කරන්නත් ඕන අම්මා තාත්තා දරුවට යම්කිසි අදහසක් දෙන්නේ දරුවාගේ යහපත වෙනුවෙන්. මොකද අම්මලා තාත්තලා දරුවන්ට අයහපත් කරන චේතනාවෙන් දේවල් කරන්නේ නැහැ කියන එක දරුවට දැනෙන්න දෙන්න ඕනේ. ඒ වගේම තමයි දෙමව්පියනුත් දැනගන්න ඕනේ දරුවගේ යම්කිසි අදහසක් මතයක් ප්‍රකාශ කරනවා නම් ඒ තුලත් ගත යුක්තක් කියනවා. දැන් සමහර දෙමව්පියන් ඉන්නවා ඔයා ළමයානේ අපි කියන දේ අහන්න ඕන ඔයා කියන දේවල් අපි කරන්න ලෑස්ති නෑ කියලා දරුවා කොච්චර හරි දේ කිව්වත් කියන්නේ ළමයානේ. ඒ හින්දා එකඟ වෙන්නේ නෑ. මම කියන්නේ ඒක අපි වෙනස් කරගන්න ඕන. දෙමව්පියන් දරුවන්ට දෙන යහපත් දේවල් වලට ඔව් ඒක අම්මා තාත්තා කියන්නේ අපේ හොඳට තමයි ඒක ඇත්ත තමයි අපිටත් තේරෙනවා අපි එහෙම කරලා බලමු කියන ඒ sannivedanaya ඇති කර ගැනීමත් දරුවා යම් කිසි යහපත් දෙයක් කියද්දී ඔව් ඇත්ත තමයි මේ දරුවා කියන්නේ අපිට කොච්චර හොඳ දෙයක්ද මේ ළමයා කියන එක හරිනේ අපි එහෙනම් ඒකත් කරලා බලමු කියන අන්න ඒ sannivedanaya පවුල තුල දරුවන් එක්ක එකඟතාවයකට එීමේදී මේ දෙපාර්ශවය තුළම ඇති කර ගැනීමත් තුළ අපිට පුළුවන් පවුල ඇතුලේ තියෙන ඝට්ටනයන් අවම කරගෙන එකිනෙකාගේ අදහස් වලට ගරු කරන එක මේ පවුල තුළමයි දකින්න ඕන. මොකද පවුලේ එකිනෙකාගේ අදහස් වලට මතවලට ගරු කරන්න, ඉවසන්න, ඒවට විරුද්ධ ප්‍රතිවිරුද්ධ අදහස් පළ කිරීමේදී අනේකාව රිද්දන්නේ නැතුව මෙන්න මේ හින්දා තමයි මගේ මතය වෙනස් වෙන්නේ කියන එක හොඳ sannivedana ක්‍රමයක් භාවිතා කළා
දරුවට පුරුදු පුහුණු වෙන්න අවස්ථාව තියෙන්න ඕන ගෙදරින්. එහෙම නැති වුණොත් තමයි ළමයි සමාජයට ගිහිල්ලා වැඩිහිටියන් වුණාට පස්සේ අනිත් මිනිස්සු කියන දේවල් අර එක පාරටම අර අපි කියන්නේ දමල ගැහුවා වගේ අර ප්‍රතික්ෂේප කරනවා. අනිත් මිනිස්සයාගේ මතය කිසිම වෙලාවක දරන්න ඉවසන්න පුරුදු වෙන්නේ නැහැ. Taman හරි තමන්ගේ මතේ තමයි හරි මම විතරයි හරි මං විතරයි කරන්නේ මං තරම් කිසි දෙනෙක් දන්නේ මට අනිත් අය කියන දේවල් අදාළ නෑ කියන වැඩිහිටියන් බිහි වෙන්නේ එයාට ඊ ආකල්ප ටික මේ ගෙදර ඇතුළේදී හරි විදියට ලැබිලා නැති නිසා. එහෙමනම් නිවස ඇතුලේ තියෙන sannivedanaya තුල අපිට පුළුවන් මේක වෙනස් කරගන්න. එතකොට වෛද්‍ය ආචාර්යතුමියනි අපි මේ ආකාරයෙන් කතා බහ මේ ආකාරයෙන් ගලාගෙන යද්දී තව කතා කරන්න බොහෝ දේ තියෙනවා. කතා කරන්නට බොහෝ දේ ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපිට කෙටි විරාමයක් ලබා ගන්න සිදු වෙනවා. අපි විරාමයෙන් අනතුරුව සම්බන්ධ වෙමු නැවතත් ජීවන යාත්‍රා වැඩසටහනත් සමග. අන්‍යෝන්‍ය අවබෝධය දරුවන් සහ වැඩිහිටියන් අතර පවත්වා ගන්න කොහොමද කියන කාරණාව තමයි අද අපි ජීවන යාත්‍රා වැඩසටහන තුළින් මේ ආකාරයෙන් කතා කරගෙන යන්නේ. අපි විරාමයට ප්‍රථමයෙන් මේ දරුවන් සහ වැඩිහිටියන් අතර කොහොමද සම්බන්ධතාවය පවත්වා ගන්නේ, නිවසේදී කොහොමද, බාහිර පාර්ශවයත් එක්ක කොහොමද මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ කියන කාරණාව විරාමයට කලින් අපි කතා කරන්නට යෙදුණා. විරාමයෙන් අනතුරුව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපි අදහස් ප්‍රකාශ කිරීම දරුවන් සහ වැඩිහිටියන් අතර අදහස් ප්‍රකාශ කිරීමේදී ඇතැම් විටක දරුවන් තුළ යම් කිසි කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. මේක අපි අම්මට හරි තාත්තට හරි කිව්වොත් මේක ගැටලුවක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා මොන වගේ දෙයක් කියාවිද? ඒ වගේම තමයි දෙමාපියන්ගේ හිතේ ඒ වගේ කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. මේක දරුවන්ට කියන එක ගැළපෙනවද? දරුවන්ගෙන් මේ වගේ අදහසක් ගත්තොත් ඉතින් ගැළපෙනවද කියන කාරණාව දෙමාපියන්ගේ සිතේ ඇති වෙන්නත් පුළුවන්. එතකොට ආචාර්යතුමිය කොහොමද මේ කාරණාව අපි කොහොමද වැඩිහිටියෙක් වශයෙන් හෝ ළමයෙක් වශයෙන් කොහොමද මේ කාරණාව ගැන අපි සලකා බලන්න ඕන? ඔව් ඇත්තටම මෙතෙන්දී විශේෂයෙන්ම අපිට දැන් වර්තමානය දිහා බැලුවහම ජෙනරේෂන්ස් 3ක විතර දෙමව්පියන් ඉන්නවනේ. එතකොට මේ ජෙනරේෂන් අතර තියෙන ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්පවල තියෙන වෙනස්කම් මතත් මේක තීරණය වෙනවා. දැන් සමහර විට අපේ දැන් ආච්චිලා සීයලා එහෙම නැත්නම් අපේ අම්මලා තාත්තලාගේ වයස්වල ඉන්න දෙමව්පියන් සමහර වෙලාවට අම්මලා තාත්තලා එකට එකතු වෙලා කතා කරන වෙලාවක කියන්න පුළුවන් අපි නම් ඔහොම නෑ, අපේ කාලේ නම් ඔහොම අපි එකට එක කියාගෙන ආවේ නෑ, අපි කරන දෙයක් අහගෙන හිටිය මිසක් අපිට විරුද්ධ වුණේ නෑ. දැන් මේ එකට එක කියන්නත් පටන් අරගෙන ඔහොම ළමයින්ට ඕන දේවල් කරන්න ඉඩ දෙන්න එපා. එහෙම කියලා සමහර වෙලාවට අර ඊට කලින් අපේ අර ඉහළ ජෙනරේෂන් එකේ ඉන්න අය කියන්න පුළුවන්. එතකොට ඊළඟට දැන් ඉන්න ජෙනරේෂන් එකේ ඉන්න අම්මලා තාත්තලා ගත්තාම එයාලා සමහර වෙලාවට ඔවුන්ගේ තියෙන දැන් තියෙන අවබෝධයත් එක්ක ඒ කියන්නේ ඔවුන්ට තියෙන සමාජ අවබෝධය ඔවුන්ගේ ඉගෙනුම් රටාවන් එක්ක ඔවුන්ට හිතෙන්න පුළුවන් අපි මේ දැන් කලිනුත් කතා කරපු දරුවන් කියන දෙයටත් ඉඩක් දෙන්න ඕන කියන තැන ඉඳගෙන දරුවන්ගේ අදහස් නුත් එකතු කරගෙන යම් දෙයක් කරන්න. එතෙන්දී ඊළඟට දැන් ඉන්න සමහර දරුවන් එක්ක ගත්තොත් එහෙම මේ දරුවන්ට සැන්ඩ්විච් වෙලා වගේ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ දැන් එක කොටසක් ඉන්නවා තමන්ගේ දරුවන් එක්ක ඒ කියන්නේ කටයුතු කරන්න ඕන අය. දැන් මේ දෙමව්පියන් ඉන්නවා. ඊට ඉහළින් මේ දෙමව්පිය වෙච්ච අයගේ අම්මලා තාත්තලා ඉන්නවා. එතකොට දැන් වර්තමානයේ ඉන්න දෙමව්පියන් තමයි මේකේ අර මැදට අහු වෙලා ඉන්නේ. මොකද යාළගේ ළමයි ඉන්නවා යටින්, උඩින් යාළගේ දෙමව්පියන් ඉන්නවා. එහෙම වුණාට පස්සේ මේ කියන ජෙනරේෂන් ගැප් එක ඇතුලේ වැඩියෙන්ම මම දකින දේ තමයි මගේ සායනික අත්දැකීම තුළ දැන් ඉන්න දෙමව්පියන් තමයි මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම පීඩාවටපත් වෙන්නේ. මොකද ඔවුන්ගේ දෙමව්පියන් කියනවා ළමයිට ඕන විදියට කරන්න දෙන්න එපා කියලා. ළමයි කියනවා අපිටත් අවස්ථාවක් දෙන්න කියලා. මෙතන අර දැන් ඉන්න දෙමව්පියන් හිර වෙලා ඉන්නවා අපි දැන් මොකද කරන්නේ කියලා. ඒ කොහොම නමුත් අපි කියන මේ මනෝවිද්‍යාත්මක කාරණාව ඇතුළේදී දරුවන්ට දෙමව්පියන් සමග විවෘත විය හැකි මනෝභාවයන් නැති වෙන්නේ නම් මොන මට්ටමක හිටියත් කවිඳු දෙමව්පියන් සහ දරුවන් අතර අර පුංචි කාලෙදී ඉඳන් ඇති කරගන්න බැඳීමත් එක්ක මේ බැඳීම පළමු කොටම වැඩියෙන් ඇති වෙන්නේ අම්මත් එක්ක.
මොකද දරුවෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ පළවෙනිම බැඳීම තියෙන්නේ අම්මා එක්ක. ඒ බැඳීම පටන් ගන්නෙත් කවිඳු දරුවා අම්මාගෙන් කිරි උරා බීමත් එක්ක. මේ ලෝකේ ඉන්න එකම ජීවියා මේ අපේ ගැහැණු සත්ව කොට්ටාසේ විතරයි තමන්ගේ දරුවගේ ඇස් දෙක දිහා බලාගෙන කිරි දෙන්න පුළුවන්. ඔතනින් තමයි ওই ගනුදෙනුව පටන් ගන්නෙ. ඒ පටන් ගන්න ගනුදෙනුවට තමයි අපි අපේ විෂය ඇතුළේදී විවිධ මනෝවිද්‍යාඥයින් පර්යේෂණ කරලා හොයාගෙන තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට ෆ්‍රොයිඩ්නුත් කියනවා මුඛී අවධිය සංතෘප්ත වෙච්ච නැති දරුවෙක් පස්සේ කාලෙකදී යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කියලා. එතකොට ඒකම තමයි මේ සමාජය තුළ අපි දකින්නේ. අම්මා එක්ක බැඳීම එන්න අඩු වෙන දරුවෙක් මුලින්ම අම්මයි දරුවයි ඇස් වලින් කතා කරන්නේ. ඇස් වලින් කතා කරන ඒ sannivedanaya තමයි වචනවලට පෙරලෙන්නේ. වචනවලට පෙරලෙන sannivedanaya තමයි ඊළඟට ඇක්ෂන් එක ක්‍රියාවකට යන්නේ. එහෙමනම් අම්මලා දරුවන් එක්ක තියෙන මේ බැඳීම තමයි දරුවෝ මුලින්ම පටන් ගන්න කාරණාව වෙන්නේ මේ ලෝකෙට ආවට පස්සේ. ඒක තමයි දිගටම අරගෙන යන්නේ. ඒකට තමයි තාත්තගේ පාර්ට් එක එකතු වෙන්නේ. තාත්තගේ කොටස එකතු වෙන්නේ. ඊළඟට තාත්තත් sannivedana ක්‍රියාවලියට දායක වෙනවා. දරුවට අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙනවා. හැබැයි පුංචි කාලේ ඉඳලා දරුවා සංවර්ධන අවදීන් පහු කරගෙන යනකොට මේ අදාළ සංවර්ධන අවදීන් තුලදී දෙමව්පියන් ගැළපෙන විදිහේ කතා රටාවක් දරුවන් එක්ක කළේ නැති වුණොත් දරුවාගේ වයසට ගැළපෙන විදිහේ දරුවාගේ මනෝභාවයන් වලට ගැළපෙන විදිහේ sannivedanayak දරුවා එක්ක සිදුුනේ නැති වුණොත් දරුවා වැඩි වියට පැමිණුණාට පස්සේ දරුවා තරුණ වියට ආවට පස්සේ අම්මලා තාත්තලා එක්ක කතා කරන එක අඩු වෙනවා. එතකොට මේ නිවැරදි sannivedanayak තියාගත්තොත් විතරයි දරුවා මේ හැම දෙයක්ම අම්මා තාත්තා එක්ක කියන්නේ. වැඩි වියට පැමිණීම වුණත් එහෙමයි. ගෑල් ළමයෙක් නම් කියයි. හැබැයි පිරිමි ළමයෙක් කියන්නේ නැහැනේ මං වැඩි වියට පැමිණුණා කියලා. ගෑල් ළමයෙකුට හා පිරිමි ළමයෙකුට යම්කිසි ආකාරයක තමන්ගේ විරුද්ධ ලිංගිකයෙක් කෙරෙහි හිතක් පහළ වෙන්න පුළුවන් නව යෝන් වේදී. හැබැයි මේ sannivedana බැඳීම තිබුණොත් විතරයිනේ කියන්නේ අම්මේ මං එයා මට මොනවා හරි කිව්වා. අම්මේ මට එයා ගැන හිතෙනවා. තාත්තා මොකද හිතන්නේ මට මෙහෙම හිතෙන එක ඇයි එහෙම හිතෙන්නේ මේක මට හරි කුතුහලයක් එහෙම කියලා දරුවෙක් දෙමව්පියන් එක්ක කියන්නේ ඒ හේතුව නිසා. දැන් අද සමාජේ ගොඩක් වෙලාවට ළමා අපයෝජන ගත්තත් දරුවෝ ගොඩක් වෙලාවට ඇබියුස් වෙන්නේ ඊට කලින් එක එක විදියට ඉඟිබිගි පාන ඒවා අම්මටයි තාත්තටයි කියාගන්න බැරි වෙච්ච හින්දා. ඒ දේ හරියට කමියුනිකේට් කරනවා නම් අම්මයි තාත්තයි දන්නවා මොන දේ වුණත් මගේ දරුවා ඇවිල්ලා මට හැමදේම කියනවා. ඒ නිසා මම දන්නවා එයා කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. සහ දෙමව්පියන්ටත් වගකීමක් තියෙනවා. දරුවා පියවරෙන් පියවර ලොකු වෙනකොට දරුවට ඒ අදාළ sannivedanaya කරගෙන යන එක. එතකොට පුංචි කාලේ ඉඳලම අපි කියන්නේ අර good touch bad touch පුරුදු කරන්න කියලා. අනවශ්‍ය විදියට කවුරු හරි කෙනෙක් දන්න කෙනෙක් විතරක් නෙමෙයි නොදන්න කෙනෙක් විතරක් නෙමෙයි ඕනම කෙනෙක් තමන්ට අනවශ්‍ය විදියට ඇල්මක් බැල්මක් කරොත් එහෙම මට කියන්න කියලා දෙමව්පියෝ කියන්නේ ඒකනේ. එතකොට ඒ කමියුනිකේෂන් එකත් එක්ක හැදෙන දරුවා තමන්ට හානියක් වෙන තැනකදී තුන්වෙනි පාර්ශවයකින් තමන්ට බලපෑමක් එන තැනකදී අන්න අම්මා තාත්තට කියනවා. එහෙම නැත්නම් දැන් සමහර අපේ අම්මලා තාත්තලාගේ තියෙන මේ sannivedana දුර්වලතාවයන් හින්දා අපි දැකලා තියෙනවා දරුවෝ ඕන තරම් අඩු වයසෙන් ගැප් ගන්නවා දුවලා විශේෂයෙන්ම. දැන් ලංකාවේ අපි හරි කනගාටු වෙන්න ඕන කමිතු මේ දත්තයන් එක්ක මේ ජනවාරි ඉඳන් මේ ජුනි 30 වෙනකොට මේ මුල් මේ මාස 6 ඇතුළත ටීනේජ් ප්‍රෙග්නන්සිස් තියෙනවා වාර්තා වෙච්ච 164ක් 164ක් තියෙනවා. එතකොට ළමා ගැබිනි මව්වරු මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා 164ක් මුල් මාස 6ට. හැබැයි ඒ දරුවන් ඒ අම්මලා තාත්තලා එක්ක හරියට sannivedanaya කරලා තියෙනවද? මට තව කෙනෙක්ගේ බලපෑමක් තියෙනවා. මට මෙහෙම යෝජනාවක් තියෙනවා. මාව මෙහෙම කරන්න මට මෙහෙම බලපෑමක් කරනවා කියලා කියනවද? මට ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. මට මෙහෙම දෙයක් සිතුවිල්ලක් ඇති වෙලා තියෙනවා. මට මේ පාර්ශවයෙන් යෝජනාවක් ඇති වෙලා තියෙනවා කියලා
දරුවෝ අම්මලා තාත්තලා එක්ක කතා කරලා තියෙනවද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දෙමව්පියන් සහ දරුවන් අතර හොඳින් කතා බහ කරන්න පුළුවන් ඕනම දෙයක් විවෘතව කියන්න පුළුවන් හැකියාවක් අපි නිවස තුල ගොඩනගා ගන්න ඕන. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් හැමදේම අම්මා තාත්තට කියන්න පුළුවන්ද කියලා. හැබැයි හැමදේම අම්මා තාත්තට කියන්න පුළුවන් දරුවෙක් වෙන්න ඕන. මොකද ඒ නිවස තුල අවුරුදු 18ට වඩා අඩුයි කියලා කියන්නේ අපේ රටේ නීතිය හැටියට දරුවෙක්නේ. එතකොට මේ දරුවට අම්මා තාත්තා එක්ක හැමදේම බෙදා ගන්න පුළුවන් නම් විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කවුද ප්‍රශ්න ඉන්නේ නැහැ. මොකද තුන්වෙනි පාර්ශවයක් එතකොට බයයි. මේ ළමයා හැමදේම ගිහින් අම්මා තාත්තට කියනවා මෙයාට හානියක් කරොත් මට ප්‍රශ්නයක් වෙනවා කියන බය තුන්වෙනි පාර්ශවයට හැමතිස්සෙම තියෙන්න ඕන. එතකොටයි දරුවෝ ආරක්ෂා වෙන්නේ. දරුවෝ ආරක්ෂා වෙන්න නම් දෙමව්පියන් අතර මෙන්න මේ කියන sannivedaniya ඉතා හොඳ මට්ටමින් තිබිය යුතුමයි. එතකොට ආචාර්යතුමනි අපි මේ sannivedanaya ඉතා හොඳ මට්ටමින් පවත්වාගෙන යන්න අපි යෝජනා කරනවා, අපි කතා බහ කරනවා. ඉතින් මෙහෙම කතා බහ කරද්දී මේ මෙතන මේ තියෙන පරතරය, මේ sannivedanaya පවත්වාගෙන යන්න තියෙන පරතරය, දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන මේ පරතරය අපි කොහොමද අඩු කරගන්නේ? අපි කොහොමද මේක වළක්වා ගන්න කියන කාරණාව ඉතාමත් හොඳයි මේක කියන්න ඕන. මොකද අපේ අම්මලා තාත්තලා පුරුදු වෙලා තියෙන්නේම අපි හරි බිසීනේ, අපි හරි කාර්යබහුලයිනේ, අපි යාලට කිසි දෙයක් අඩු කරන්නේ නැහැනේ කියලා කියන්නේනේ. හැබැයි දරුවට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් වල දරුවට අවශ්‍ය කරන ආදරය, සෙනෙහස, රැකවරණය කියන ටිකක් තියෙනවා. කන්න අඳින්න දෙන එක, ඉගෙන ගන්න අවශ්‍ය පොත්පත් ටික සපයන එක, හොඳම පාසලකට දාන එක, අවශ්‍ය කරන අනිත් භෞතික දේවල් සපයන එක විතරක්ම නෙවෙයි. එහෙමනම් මෙන්න මේ කියන ඉමෝෂනල් බොන්ඩ් එක වැඩි කරගන්න එක තමයි කවිඳු පළවෙනියෙන්ම අපිට කරන්න තියෙන්නේ. ඊළඟට මේ පැය 24 ඇතුළත මේ අපේ දරුවා අපි මේ ලෝකෙට ගෙනාවේ, අපිටයි වගකීම තියෙන්නේ. අපිට වෙලාවක් තිබිය යුතුමයි දරුවා එක්ක මේ සාකච්ඡාව අරගෙන යන්න. අඩුම තරමේ මම නම් යෝජනා කරන්නේ අම්මා තාත්තා ගෙදර ඉන්නවනම් තමන්ගේ අම්මා තාත්තා නැති දරුවෝ ඉන්න පුළුවන්, ආච්චිලා සීයලා බාරකරුවන් එක්ක ඉන්න. කොහොම වුණත් කමක් නැහැ. අවම වශයෙන් රාත්‍රී කෑම වේලදිවත්, රාත්‍රී පැය භාගයක්වත් දරුවා නිදාගන්න කලින් එක විනාඩි 15ක්වත් දරුවා එක්ක හොඳින් කතා බහ කරන්න ඔබ වෙලාවක් වෙන් කරගන්න. එතකොට තමයි දරුවා ඔබත් එක්ක විවෘත වෙන්නේ. එතකොට තමයි දරුවාට කතා කරන්න වෙලාවක් ඔබට ලැබෙන්නේ. දරුවා කතා කරන්නේ නැත්නම් අපි දරුවා එක්ක කතා කරන්න ඕන. එතකොට ඒ sannivedaniya තුල තමයි දරුවා අපිත් එක්ක විවෘත වෙන්නේ. මේ කතාව යම් තැනකදී අපි මගදී නතර කරොත් එයා දැන් ලොකුයිනේ, එයාට දැන් එයාගේ වැඩ කරගන්න තේරෙනවා, එයා වැරැද්දක් කරන්නේ නැහැනේ කියන පූර්ව විශ්වාසය තුල, මේ කියන්නේ දරුවන්ව අවිශ්වාස කරන්න කියන එක නෙවෙයි, එයා වැරැද්දක් කරන්නේ නැහැ තමයි. හැබැයි එයා ගැන අපි අවධානය දෙන්න ඕනේ. මේ කියන්නේ දරුවගේ නිදහස හිර කරන්න කියන එක නෙවෙයි. මේ කියන්නේ දරුවන්ට නිදහස දෙන්න. හැබැයි ඔවුන් අතහරින්න එපා කියන පණිවිඩය මේ කියන්නේ. එහෙමනම් දරුවන්ට අවශ්‍ය නිදහස දීලා, හැබැයි අර දරුවන් ගැන අධීක්ෂණයෙන් ඉන්නවා කියන එක දරුවන්ට දැනෙන්න දෙන්න ඕන. ඒකනේ කවිඳු අදටත් අපේ අම්මලා තාත්තලා අපි ළඟ නැති වුණත් මේක එදා ඉඳන් අපි ළඟ තිබිච්ච දෙයක්. මේක වර්ධනය වෙන්න ඕන. අපේ කාර්යබහුලත්වය නිසා නැති වෙන්න හොඳ නැහැ. ඒකනේ අපි කෝල් එකක් දීලා අම්මට හෙලෝ කියපු ගමන්ම අම්මා අදටත් අහනව නේද, කවිඳුගෙන් උනත් අහනවා ඇතිනේ, පුතා හොඳින්ද, මොකක් හරි ප්‍රශ්නයක්ද, කටහඬ වෙනස් වෙලානේ, ඔය අසනීපෙන්ද, වොයිස් එකෙන් අම්මලා කියන්නේ දරුවාගේ වෙනස්කම්. අන්න ඒ වෙනස අම්මා තාත්තට දැනෙන්න ඕන. දරුවා කෑම කන්නේ නැත්නම්, දරුවා කල්පනා කරනවා, දරුවා ඉන්නේ වෙන මනෝභාවයක නම් අම්මා තාත්තට දැනිය යුතුයි. ඒකයි අම්මා තාත්තා කියලා කියන්නේ. ඒ sannivedanaya නිවස තුල ආරම්භ විය යුතුයි සහ අඛණ්ඩව පැවතිය යුතුයි. එහෙමනම් මේ බැඳීම තියන තාක්කල් මේ දරුවන් සහ දෙමව්පියන් අතර මේ වෙලාව වෙන් කර ගැනීම මම මේ සඳහන් කරන්නේ. කොච්චර කාර්යබහුල වුණත් දරුවන් සහ දෙමව්පියන් අතර වෙලාවක් තියෙනවා නම් එකිනෙකාට මේ අදහස් සුවමාරු කරගන්න, දවස ගැන කතා කරගන්න, දුක සැප බෙදා ගන්න, අද දවස කොහොමද මට කියලා අම්මා තාත්තා එක්ක දරුවට කතා කරන්න, අම්මා තාත්තාගේ දවස කොහොමද කියලා දරුවෝ එක්ක ෂෙයා කරගන්න. ඔබේ පැය 24 තුල අවම වශයෙන්
එක පැය භාගයක් වෙන් කරන්න. ඒක තමයි ඔබ දරුවට දවසේ දෙන හොඳම වටිනාකම. ඔබේ දවසේ පැය 24 වටිනාම පැය භාගෙ වෙන්නේ මේක. දෙමව්පියන්ටත් එහෙමයි දරුවන්ටත් එහෙමයි. ඉතින් ඒ නිසා මේ දෙපාර්ශවයටම මේක වැදගත් වෙනවා. හැබැයි මේක එක වයසකට සීමා කරන්න බෑ කවිඳු. පුංචි කාලේ ඉඳලම පියවරෙන් පියවර සංවර්ධන අවදීන් තුල අරගෙන යන්නත් ඕන. ඒ වගේම ඒක අඛණ්ඩව සිදු වෙන්නත් ඕන. එකපාරටම අර මැද හිස් තැනක් තිබිලා අවුරුදු 5ක් වෙනකං පරිස්සම් කළා හුරතල් කළා ඔක්කොම කළා ඊළඟට එක වසරට ඉඳන් 5 වසරට යනකම් ආයෙ ශිෂ්‍යත්ව වෙනකනුත් කළා ආයෙ ශිෂ්‍යත්වයෙන් පස්සේ 6යි 7යි දැන් ලොකුයිනේ දැන් ලොකු ළමයෙක්නේ කියලා අතහැරලා දාලා ආයෙ නිකන් වැඩි වියට පැමිණුණාට පස්සේ අනවශ්‍ය විදිය බලපෑමක් කරන්න ගියොත් අන්න එතකොට ළමයාට හිතෙනවා මේක මහා කරදරයක් කියලා. ඒ නිසායි මේ අඛණ්ඩ සංනිවේදන ක්‍රියාවලිය දරුවෝ එක්ක අරගෙන යන්න කියලා කියන්නේ. එතකොට ආචාර්යතුමනි දැන් අපි හිතමුකෝ මේ වැඩසටහන නරඹන කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ වගේ වැඩිහිටියන් එක්ක සහ ළමයි එක්ක අපි මෙහෙම සම්බන්ධතාවයක් මෙච්චර කාලයක් තිබුණ නැහැ. අපි දැන් මේක කොහොමද ඇති කරගන්නේ? කොහොමද මේක සම්බන්ධතාවය පටන් ගන්න කියන කාරණාව සමහරක් විට වැඩිහිටියෙක්ගේ සිතේ ඇති වෙන්න පුළුවන්. අපි මොකද්ද ඒකට යෝජනාවක් විදිහට ආචාර්යතුමනි ඔබතුමීට කරන්න පුළුවන් වෙන්නේ? ඒ තාමත් හොඳයි. මේ මොහොතේ මේ අතම පටන් ගන්න. ආයේ කල් දාන්න ඕනේ මේක තමයි හොඳම වෙලාව. අද තමයි හොඳම දවස. අද දරුවා ගෙදර ආවට පස්සේ දරුවා එක කතා කරන්න. අද ඔබ කොතරම් කාර්ය බහුල වෙලා හිටියපු දරුවෙක් නම් අද අම්මා තාත්තට පුංචි කෝල් එකක් දීලා ළඟ නැත්තම් කතා කරලා බලන්න. ගෙදර ඉන්නවනම් ඒක විනාඩි 5ක් වෙන් කරගෙන එක මොහොතක් කතා කරලා බලන්න දවස කොහොමද කියලා. විශේෂයෙන්ම දෙමව්පියන්ට කියන්න තියෙන්නේ ඔබේ දරුවා එක්ක මේ sannivedanaය ඔබට දැනුණා නම් අඩු වෙලා තියෙනවා නැති වෙලා තිබුණා කියලා අද කතා කරලා පටන් ගන්න. පුතේ මම ඔයාට කොහොමද මට හිතුණා ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන කියලා. අපි අදින් මේ කතාව පටන් අරගමු කියලා තමයි මට කියන්න තියෙන්නේ වැඩිහිටි දරුවන් ඉන්න දෙමව්පියන්ට. පුංචි දරුවෝ ඉන්න දෙමව්පියන්ට ඔබ තවම අර වැඩිහිටි දරුවන්ගේ දෙමව්පියන්ට මිස් වෙච්ච ගොඩේ ඔබ නෑ. ඔබ මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න දරුවට මට සරලවම කියන්න තියෙන්නේ කවිඳු කොන්දේසි විරහිතව ආදරය කරන්න, කොන්දේසි විරහිතව සමාව දෙන්න. එතකොට කොන්දේසි විරහිතව දරුවට ආදරය කරනවා කියලා දරුවට දැනෙන තැන දරුවා ඔබත් එක්ක බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි දරුවන්ගේ අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. වැරද්දක් වෙන්න පුළුවන්. ඒක දරුවෝ දෙමව්පියන් එක්ක කියලා ඒක හදාගන්නව නම් ප්‍රශ්නයක් නෑනේ. වැරද්දක් පුරුද්දක් වුණොත් නේ ප්‍රශ්නේ වෙන්නේ. එහෙමනම් ඒ වැරදි පුරුද්දක් විදියට දරුවා අරගෙන යන්නේ නෑ. දෙමව්පියන් කොන්දේසි විරහිතව දරුවට සමාව දෙනවා. පුතේ ඔයාට වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට වැරද්දක් වුණොත් අපි එක්ක කියන්න. අපි ඉන්නවා ඔයත් එක්ක. අපිට පුළුවන් ඔයාව හරි විදියට ඔයාට වැරද්දක් වුණා නම් ඔයාව නිවැරදි දිශාවකට යොමු කරවන්න අපි ඔයා එක්ක ඉන්නවා. දරුවෙක් හරි බයයි කවිඳු අම්මා තාත්තා Taman වරදක් කරයි කියලා දැනගන්න එක දරුවට දැනෙන හරි භයක් තියෙනවා. ඒ අම්මා තාත්තට තියෙන ගෞරවයත් එක්ක. අන්න ඒ ගෞරවය රැකගන්න වැඩ කටයුතු කරන එක දෙමව්පියන්ගේ වගකීම. එහෙමනම් දරුවා වෙනුවෙන් කාලය දෙනවා කියන එක ඇතුලේ දෙමව්පියන් දරුවට පණිවිඩයක් දීලා තියෙනවා. අපි ඔයාට උපරිමයෙන්ම ආදරේ. කොන්දේසි විරහිතව ආදරේ. ඔයාගේ අතින් යම් කිසි විදියකින් වැරද්දක් අඩුපාඩුවක් වුණොත් ඒකත් අපිට කියන්න. අපිට පෙනුනොත් ඔයාගේ වැරද්දක් අඩුපාඩුවක් අපි ඒක ඔයාට කියනවා ඒක හදාගන්න. ඒ නිසා මෙන්න මේ කියන දෙපාර්ශවය අතරම තියෙන අවබෝධය තමයි හේතු වෙන්නේ මේ මොහොතේ මේ දේ කරන්න පටන් ගන්න. එතකොට ආචාර්යතුමනි දැන් අපි අපේ දරුවන් ගත්තට පස්සේ තමන්ගේ කාලෙන් වැඩි වෙලාවක් ඉන්නේ පාසල තුල. එතකොට පාසලේ ඉන්න ගුරුවරුන්, එතකොට පාසලේ ඉන්න යහළුවන් මේගොල්ලොත් එක තමයි වැඩිපුර කාලයක් ගත වෙන්නේ. එතකොට මේ පාසලේ තුල ගත කරන කාලය තුලදී පාසල තුලින් මොන වගේ පෙළඹවීමක් කරන්න පුළුවන්ද මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩිහිටියන් සහ දරුවන් අතර ඇති වෙන මේ සම්බන්ධතාවයට පාසල තුලින් මොන වගේ දෙයක් කරන්න පුළුවන්? අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනය තුලත් තියෙනවනේ විවිධ විෂයන්. එතකොට ජීවන නිපුණතා විෂයන් තියෙනවා. එතකොට මේ කියන්නේ ප්‍රධාන විෂයන් වලට අමතරව. එතකොට දරුවන්ගේ ආගමික විෂයන් තියෙනවා. එතකොට සමාජය ගැන ඉගෙන ගන්න සමාජ අධ්‍යයන විෂයන් තියෙනවා. මේ විෂය කාරණා ඇතුලේ ගුරුවරුන්ටත් යම්කිසි වගකීමක් එකතු වෙලා තියෙනවා.
තියෙනවා ඒ විෂය ඇතුලේ දරුවන්ට ගුණවත්කම උගන්වන්න. දරුවන්ට එකට එකතු වෙලා කටයුතු කරන එක උගන්වන්න. විශේෂයෙන්ම ওই ජීවන නිපුණතා වගේ විෂයන් ඇතුලේ තියෙනවා කොහොමද දරුවෙකුගේ පෞරුෂය යහපත් විදියට වර්ධනය වෙන්නේ කියන එක. එතකොට දරුවාට පාසලේදීත් කියලා දෙනවා ඔයා පුතේ ඔයාගේ පෞරුෂය ගොඩනැගෙන්නේ මෙන්න මේ වගේ පෞරුෂ ගුණාංග තුල. ඒ ඇතුලේ ඔයා අම්මා තාත්තා එක්ක ගොඩනගා ගන්න ඒ බැඳීමත් ඔබට වැදගත් වෙනවා. ඒ බැඳීම ඇතුලේ තමයි ඔබ කවදා හරි දවසක ඔබගේ පෞරුෂය සමාජයට පේන්නේ ඔබ යහපත් විදියට සමාජගත වෙන්නේ මෙන්න මේ එකතුවත් එක්ක. එතකොට විභාගේ පාස් වුණා කියන විතරක් ඔබ මහත්යෙක් නෝන කෙනෙක් වෙන්නේ නැහැ. විභාග පහස් වුණා කියලා විතරක් ඔබ සමාජ පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. ඒ හා එකතු වෙච්ච ඔබට එකතු විය යුතු තව ලස්සන දේවල්, තව ලස්සන ගුණාංග ටිකක් ඔබේ පෞරුෂයට තියෙන්න ඕන. අන්න ඒ ටික පොලිෂ් කරන එක පාසලෙත් සිදු වෙනවා. ඒ වගේම තමයි අර මුළු කණ්ඩායමකටම මේක කියනකොට ඒ කණ්ඩායම ඇතුලේ ටීම් වර්ක් එකක් හැදෙනවා. එතකොට මේ ටීම් එක ඇතුලේ ඒ කියන්නේ පියර්ස්ලා ඇතුලේ යහපත් ගුණධර්ම වර්ධනය වෙන තරමට ඒවත් හේතු වෙනවා. මොකද අපි දන්නවානේ සමහර වෙලාවට සමහර දරුවන් අයහපත් චර්යාවන් වලට යොමු වෙන්නේ වෙන කිසිම හේතුවක් නැහැ පියර් ප්‍රෙෂර් එක නිසා. යාළුවන්ගෙන් තමයි ඔවුන්ගේ අයහපත් චර්යාවන් වලට යොමු වෙන්නේ. සමහර පාසල් දරුවෝ අපි දන්නවා යම් සමාජ අපගාමී චර්යාවන් වලට අහු වෙලා ඔවුන් නැබ්බැහිකම් වලට ඇවිල්ලා ඔවුන් නීතිය ඉදිරියට ආවට පස්සේ කොහොමද මේක උනේ කියලා අහන තැනදී යාළුවා තමයි ඒකට උදව් කරලා තියෙන්නේ. යාළුවා එක්ක තමයි මේක කරලා තියෙන්නේ. එහෙමනම් අර පාසලක් තුල ළමයි කණ්ඩායමක් තුල ඒ ලබා දෙන දැනුම ඇතුලේ විශේෂත්වයක් තියෙනවා. මුළු කණ්ඩායමටම තමයි ඇඩ්‍රස් කරන්නේ. ඔබ යහපත් විදියට හිටියොත් ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඔබ අයහපත් විදියට හිටියොත් ඔබට අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. අර හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලානේ පාසලේදී කියලා දෙන්නේ. ඒක තමයි දරුවන්ට කියලා දිය යුතු දේ වෙන්නේ පාසල් අධ්‍යාපනය ඇතුලේ විෂය නිර්දේශයට අමතරව. ඔබ නිවසේ ඉඳලා ජීවන යාත්‍රා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට අද ඉඳලම මේ අන්‍යෝන්‍ය අවබෝධය ඔබේ දරුවත් එක්ක පටන් ගන්න පුළුවන්. ආචාර්යතුමනි මම ඊළඟට යොවෙන්න කැමති මේ වැඩසටහනේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ දැන් අපි. එතකොට මේ සමස්තයක් විදියට දරුවන්ට මොකක්ද දරුවන් විදියට දරුවන්ට දෙන්න තියෙන උපදෙස් මේ සමාජය තුළ කොහොමද මේ අන්‍යෝන්‍ය අවබෝධය පවත්වාගෙන යන්නේ? මේ දරුවන් කිව්වට පස්සේ පාසලේ ඉන්න දරුවන් විතරක් නෙවෙයි. එතකොට පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ජොබ් එකක් කරන්න ගියත් අම්මා තාත්තා යටතේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. එතකොට මේ සමස්තයක් විදිහට මේ දරුවන්ට ලබා දෙන්න තියෙන උපදෙස් මොකක්ද කියලා ආචාර්යතුමගෙන් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම කවිඳු කියද අපේ දරුවන්ගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ දරුවන්ට ඔබ තමයි අනාගතේ බාරගන්නේ. එතකොට ඔබ වර්තමානයේදී මේ එකතු කරගන්න දැනුම ඔබගේ ආකල්ප ඔබගේ ගුණාංග මත තමයි අනාගතයේ සමාජයට කොතරම් ඔබ යහපතක් කරනවද අයහපතක් කරනවද කියන එක තීරණය වෙන්නේ. ඔබට ජීවන අරමුණු ඇති, ජීවන ඉලක්ක ඇති. අන්න ඒ ජීවන අරමුණු ඉලක්ක ඔබට වගේම ඔබෙන් සමාජයට යහපතක් වෙන විදියට කළමනාකරණය කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. ඒ වගේම දෙමව්පියන්ටත් කියන්න තියෙනවා ඔබේ දරුවට විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම දරුවෙකුටම යහපත් චේතනාවෙන් අපිට කටයුතු කරන්න ඔවුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම සමහර වෙලාවට අපි දකිනවා දෙමව්පියෝ හිතන් ඉන්නවා තමන්ගේ දරුවට විතරක් හොඳක් වුණාම ඇති කියලා. එහෙම නෙමෙයි. මම කියන්නේ දරුවා කාගේද නොව කාගේ වුවද දරුවෙකි කියලා හිතලා අපේ මේ මුළු සමාජයටම අපේ මේ වැඩිහිටියන්ට වැඩ කටයුතු කරන්න පුළුවන් නම් අන්න එතෙන්දී අපේ දරුවන් ආරක්ෂිතයි. දරුවන්ට අයහපතක් වෙන්නේ නැහැ. කවුරුන් හෝ කෙනෙක් ඉන්නව දරුවන් වෙනුවෙන් කාගේ හරි දරුවෙක්නේ කියලා අපි හැමෝම හැම දරුවගේම යහපත දිහා බලනවා. ඉතින් එහෙම හිතන්න පුළුවන් වැඩිහිටි පිරිසක් සහ තමන්ගේ අනාගත බලාපොරොත්තු ඉලක්ක තමන්ට සහ සමාජයට වැඩදායී අරුවෙන් ක්‍රියාත්මක කරවන්න හිතන දරු පරපුරක් ඉන්නවා නම් මං හිතනවා අපේ සමාජයේ අපේ අනාගතය අදටත් වඩා ලස්සන වෙයි. හෙට ලස්සන අනාගතයක්, ලස්සන සමාජයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන ධනාත්මක විශ්වාසය අපේ හිතේ තියෙනවා. ඒකයි මේ විදිහට මේ දැනුවත් කිරීම කරන්නේ.
හොඳ. ඉතින් අද දවසේදී අපි කතා කරන්නට යුතුනා දරුවන් සහ දෙමාපියන් අතර මේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, මේ අවබෝධය කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන කාරණාව අද දවසේදී අපි ජීවන යාත්‍රා වැඩසටහන තුලින් කතා කරන්නට යුතුනා. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ වටිනා කතා බහට අපත් සමග එකතු වුණා උපදේශන මනෝවිද්‍යා ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මිය. ඉතින් එතුමිය කාර්යබහුල අවධියක ඉතින් අපිත් සමග මේ ජීවන යාත්‍රා වැඩසටහනත් එක්ක එකතු වුණා. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටිනා කියන උපදේශ මාලාවක් උපදේශ ලබා දෙන්නට ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව කියලා කියන්නේ අපේ අනාගතයේ දරුවන් වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන නාලිකාවක්. ඉතින් ආචාර්යතුමිය ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවත් එක්ක මේ ජීවන යාත්‍රා වැඩසටහනත් සමග සම්බන්ධ වීමට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආයිබෝවන් කියලා සමුදෙන ඔබතුමියට ආයිබෝවන් බොහොම ස්තුතියි. ඔව්. ඉතින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබේ මේ ජීවිතය යන ගමන් මඟ සාර්ථකව ගමන් කරන්නට නිරන්තරයෙන් ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාව ඔබට අවවාද උපදෙස් නිරන්තරයෙන් ලබා දෙනවා. ඉතින් මෙවැනිම වූ හරවත් කතා බහකින් ජීවන යාත්‍රා වැඩසටහනෙන් නැවතත් දිනක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුවපත් ජීවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යන ප්‍රාර්ථනාවත් එක්ක